සමලිංගික චර්යා ප්‍රවර්ධනය රාජ්‍ය ප්‍රතිපත්තිය නෙවෙයි. සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ සංචාරක කර්මාන්තයේ මූලික මූල ධර්මයක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙරට තුළ පවතින වසර 2500ක් වන දිගු ශිෂ්ටාචාරය, මෙරට තුළ පවතින ස්වභාව සෞන්දර්ය, ආගන්තුක සත්කාර සහ වනජීවී කලාප, සතුන් යන මූලික මූල ධර්මයන් 4 මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට රජය යොදා ගනු ලබන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවයට එක්වෙමින් ඔක්තෝබර් 3 වනදා පස්වරුවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය. ව්‍යවස්ථාපිත ආණ්ඩුවෙන් බැහැරව තිබෙන කළු පාලනය ඉක්මනින් අවසන් කරනවා. මද්‍රව්‍ය, අවියායුධ, අයථාදේපල, ධනය, මිනිසුන් ඝාතනය කරන මානසිකත්වය අපි පරාජය කරනවා. එලෙසම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය රටේ සංස්කෘතිය හා සාරධර්ම මත සිදුවේවි යන්නද ජනාධිපතිවරයා විසින් අවධාරණය කර සිටියේය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.